පටන් ගන්නවා මේක. ඒ නිසා අපේ කතාව රජ රටින් තමයි අපි පටන් ගන්න. ඒ නිසා තමයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුරා තියෙන විවිධ ගොවි සංවිධාන එකතු කරලා, ගොවි නායකයෝ එකතු කරලා, ගොවි සංවිධාන නියෝජිතයෝ එකතු කරලා අද අපි ජාතික ගොවි සම්මේලනය ස්ථාපිත කරා අනුරාධපුර දිස්ත්‍රික්කයේ. ඒ වගේම මේක අනුරාධපුර දිස්ත්‍රික්කයට විතරක් සීමා නොවි ලංකාවේ හැම දිස්ත්‍රික්කයකම මේ අපේ සංවිධානය අපි ගොඩනගනවා. මහා පළල් ජාතික ව්‍යාපාරයක් ගොඩනගා එදා මෙදා තුර බෙදිලා හිටපු, වෙන් වෙලා හිටපු, සීසීකට ගිහිල්ලා තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ගොවියා යොදාගත්ත දේශපාලන පක්ෂවලට නායකයන්ට අපි නිසි පාඩමක් උගන්වනවා. උඹලට මිම්මත්තට මේ රටේ ගොවියාව තමන්ගේ පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රවලට ගොනු කරගන්න බෑ. මේ රටට ඕන මේ මහ පොළොව අස්සද්දලා, මව් පොළොව අස්සද්දලා මේ රටට කණ්ඩ දෙන්න පුළුවන් නායකත්වයක් ඕන. ඒ වගේ එහෙම පෙරමුණක් ඕන. ඒ නිසා මේ ගොවි බලවේගයකට තමයි අතීතයේ අර සද්දාතිස්ස භූමිකාවට පණ පොවලා මේ රට බතබුලතින් සරුසාර රටක් හදන්න පුළුවන්.